India being අපි ලංකාවේ කරන්න බැහැ. ඒක හැබැයි අපි ෆයිටර්ස්ලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න මගක් නැහැ. ඒක මෙතෙක් වෙලා නැත. මොකද එහෙම වෙන්නේ නැත්තේ අපේගේ සටන්කරුවන් අපේ ෆයිටර්ස්ලාගේ අදක්ෂතාවයෙන් ඉඳලා යාලට නිසි යොමුවක් නැති නිසා. යාලව ගයිඩ් කරන්න කවුරුත් නැති නිසා. අත්දැකීම් නැති. ඉතින් මේ ලෙවල් එකට අපි යන්න ඕනේ. මේ ලෙවල් එකට අපි යන්න උත්සාහ කරන්න ඕනේ. අපි මේ ලෙවල් එකට යවනවා ඕන. තව දෙයක් තමයි අපේ රෙෆ්රිලාටත් ජජස්ලාටත් ලොකු අත්දැකීමක් ලැබෙනවා. මේ පාර තායිලන්ත වලින් ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් ඉන්නේ ඕගොල්ලන්ගේ හෙඩ් ඔෆ් ජූරි ලෙස. තරගාවලියට අපේ කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් සහභාගී වුණා. පසුගිය මාසයේ කනිෂ්ඨ තරගාවලියේදී අපි ලෝකයේ 12 වෙනි ශ්‍රේණියකට පැමුණා. ප්‍රොෆෙෂනල් මුයි තායි වෘත්තීය මුයි තායි ක්‍රීඩාවට යොමු වෙන්න සම්මේලන වශයෙන් අපට එකපාරට අමාරුයි. මොකද වෘත්තීය මුයි තායි තරගාවලිය පවත්වන්නේ තායිලන්තයේ එහෙම නැත්නම් වෙනත් රටක. 5 years ago, for Muay Thai fighters in Sri Lanka, there was almost zero opportunity. And when I say zero opportunity, 15 years ago, when I looked for a gym in Colombo to train, there were none. That's how far Muay Thai has come. And I would say that currently Muay Thai is going through a renaissance in Sri Lanka. ලංකාවේ ෆයිටර්ස්ලා ලොකුම අත්දැකීමක්. I really